උදෑසනක් අදත් සුපුරුදු පරිදි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටින ආවරණය සඳහා පැමිණ සිටින සියලු මාධ්‍යවේදී මහත්මීන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි විශ්වාස කරනවා අද මාධ්‍ය රටේ ජනතාවගේ පැත්ත අරගෙන වාර්තාකරණය සිද්ධ කරයි කියලා. අපි විපක්ෂයේ විදිහට අපේ වගකීම තමයි රටේ මහජනතාවට මේ රටට අගතියක් වෙන විට ඒවා පෙන්වා දීම. ඒක තමයි උසස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ලක්ෂණ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ වැරදි අඩුපාඩු නිරන්තරයෙන් පෙන්වා දීමට. දැන් අපි ගත කරන්නේ තඹ දොයිතුවක්වත් හොරා කන්නේ නැහැ. තඹ දොයිතුවක්වත් වංචා කරන්නේ නැහැ. එකම විසඳුම අප මල්පැල අනිත් දේශපාලන මතදරන සියල්ලෝම වල්පැල කියා මහජනතාව මුලා කර ටොම්පච ගණනාවක් මහජනතාවගේ මනසට ඔබවා බලයගත් ෆේල් වෙච්චි ආණ්ඩුවක් ඉන්න පරිසරයක. මම එහෙම කියන්නේ හේතුව තමයි මේ ගත වෙන මොහොත වෙන විට ලංකාවේ සිදුවී තිබෙන දැවැන්තම වංචාවක්, දැවැන්තම දූෂණයක් ආණ්ඩුව ඉතා සූක්ෂමව ආවරණය කරමින් ආරක්ෂා කරමින් සිටිනවා. කෝටි 30000කට අධික දැවැන්ත ගල්ලඟුරු වංචාවක් මේ රටේ සිද්ධ වුණා තිබෙනවා කියන කාරණේ අපි කවුරුත් දන්නවා. එනිසායි මම කිව්වේ සියලුම මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලීමක් කරනවා සාධාරණ කාලයක් මේකට ලබලා දෙන්න. මේ රටේ බැඳුම් කර වංචාව සිද්ධ වුණා. මේ රටේ එක්ස්ප්‍රස් පර්ල් වංචාවල් සිද්ධ වුණා. එතෙන්දි මාධ්‍ය හැසිරුණු විදිහටම මෙහිදී හැසිරෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේ ගල්ලඟුරු වංචාව ඊටාම බරපතල ගණේ වංචාවක්. කෝටි 30000කට අධික මහජනතාවගේ රටේ අනාගතය අඳුරේ දාන ලොකු වංචාවක්. දැන් මේ වංචාව සිද්ධ වුණායින් පස්සේ ඒක සුළුපට අතපසු වීමක් විදිහට අරගෙන ඩොලර් මිලියන 2.1ක් නැත්නම් වන්දියක් ලබාගෙන පාඩුව පියව ගන්නවා කියන පොඩි එක්ස්කියුස් එකක් දාලා මේ මල්පැල ආණ්ඩුව මේ වංචාවෙන් මේ දූෂණයෙන් බේරෙන්න හදනවා. මං ඉක්මනින්ම මතක් කරලා දෙන්නම් මොකද්ද සිද්ධ වුනේ කියලා. අපි දිගින් දිගටම කිව්වා මේ ට්‍රයිඩන් කෙම්ෆ කියන ආයතනය ඊටාම ප්‍රශ්නකාරී ලෙස ටෙන්ඩර් පටිපාටියේ ඔවුන්ව ලියාපදිංචි කරගන්න පුළුවන් විදිහ පරිසරයක් මොනියම් හෝ පාර්ශවයක් අපිට හිතනවා ඇමතුමාගේ අනුදැනුම ඇතුව සිද්ධ වෙලා තිබෙනවා. මොකද ලංකාවට ගල්ලඟුරු සපයනවා නම් ඔවුන්ට අවම වශයෙන් ටොන් මිලියනයක සැපයුම් අත්දැකීම් තිබිය යුතුයි. ඒ වගේම ඔවුන් ලබා දෙන ගල්ලඟුරු වල ගුණාත්මක භාවය කිලෝ කැලරි 5900ට වඩා ඉහළ අගයක තිබිය යුතුයි. අර 1 මිලියන් කියපු එක ලක්ෂ 10 අගබින්දුව කපලා තමයි ලක්ෂයක් කරලා කැබිනට් පත්‍රිකාව දාන්නේ. ඉතින් මේ ආයතනයට මේ